දෙවෙනි පාර මං ගන්න බලනකොට මෙයාගේ මූණේ තිබුණා මෙන්න මේ හරිය ඇහැ වතුර බෝලේ වගේ මේ වගේ ඇහැ තිබුණා හෙල්ලිලා. ඒ බ්ලාස්ට් එකත් එක්කම මෙයා උඩින් ගිහිල්ලා LTT ත්‍රස්තවාදීන්ගේ ලයින් එකෙන් ඇතුළට වැටුණා. මෙයා මං කරට ගන්න යනකොට මෙයාගේ අත තිබුණේ නැහැ. මචං මට මොන හරි දෙයක් වුණොත් මගේ කෑල්ලක්වත් කොටි ත්‍රස්තවාදියාට දෙන්න එපා. මගේ ආදරණීය සොයා රත්නායක අපි ආදරයට හදාගෙන තියෙන වයිටා කියලා. අපි දෙන්න බත් පිඟානක් කෑවා මතකද? පොයින්ට් එකේ ඉඳගෙන පිටිපස්සේ ඊට පස්සේ මම බත් කන්න නැතුව ඉතින් මෙයා මන් ළඟට එනවා. ඇයි උඹ කන්නේ නැත්තේ කියලා. මං කෝ නෑ මං කන්නේ නෑ මට බඩගින්නේ. මගේ හිතට දැනෙනවා මොකක් හෝ යම් කිසි දෙයක් අද මට සිද්ධ වෙයිදෝ කියන එක තියෙනවා. උඹ යන්න එපා මම යන්නම් ඉස්සරහට. නෑ මමයි යන්නේ ඉස්සරහට. අද මගේ නම මෙතන ලියවිලා තියෙනවා. මේ පොමෑන් එක මමයි ඉස්සරහට යන්නේ. කටක් කවන්නම් කාපන් කිව්වා මට. අද මේ ඉන්න සොයුරා. මං කිව්වා එක කටක් කාලා මචං මට තව කටක් කවපන්. සමහර විට උඹට හෙට මට මේ කෑම කටාය කවන්න වෙන්නේ නැති වෙයි. ඊට පස්සේ මාව බදාගෙන සුද්දා උඹට එහෙම වෙන්න දෙන්නේ නැහැ කවදාවත්. මං උඹව වේරා ගන්නවා. මං අවසාන කතාවයි කිව්වේ. මචං මට මොන හරි දෙයක් වුණොත් මගේ කෑල්ලක්වත් කොටි ත්‍රස්තවාදියාට දෙන්න එපා. කෑල්ලක් ඉතුරුනත් ඒ කෑල්ල අරගෙන පිටිපස්සට වරෙන් මචං කියලා. මං හිතන්නේ නේද වයිටෝ. ඔයා ඒක ඉෂ්ට කළා. මට හොඳට මතකයි එදා අපි හයි ග්‍රවුන්ඩ් එකේ ඉදිරියට නැගලා මීටර් 5ක් විතර තමයි අපිට තව තිබුණේ ක්ලේම් එක බංකරේට දාන්න. නමුත් LTT-න් අටවලා තිබුණ මර උගලක් ක්ලියර් කර යනකොට බ්ලාස්ට් වුණා. ඒ බ්ලාස්ට් එකත් එක්කම මෙයා උඩින් ගිහිල්ලා LTT ත්‍රස්තවාදීන්ගේ ලයින් එකෙන් ඇතුළට වැටුණා. වැටිලා ඒ මොහොතේම මට ඇහුණා මෙයා සෙම දානවා. කටෙන් සෙම දාන සද්දය ඇහෙනවා. ඒ සෙම දාන සද්දෙට මම දුවලා ගිහිල්ලා ඉවරලා මෙයා කකුල් දෙක මට අවුනේ. කකුලෙන් අල්ලලා මං ඇදගෙන පිටිපස්සට ආවා. පිටිපස්සට ඇවිල්ලා LTT-න් කපලා තිබුණ රෙන්ච් එකක් වුණා. ඒ රෙන්ච් එකට මෙයා දාලා ඉවරලා මෙයා මං කරට ගන්න යනකොට මෙයාගේ අත තිබුණේ නැහැ. ඒකෝට තමයි මං දන්නේ මෙයාගේ අත නැහැ කියලා. මෙයායි මමයි දෙන්නම වැටුණා. මට අල්ලන්න අතක් නැති නිසා. දෙවෙනි පාර මං ගන්න බලනකොට මෙයාගේ මූණේ තිබුණා මෙන්න මේ හරිය ඇහැ මේ වතුර බෝලේ වගේ මේ වගේ ඇහැ තිබුණා එල්ලිලා. ඊට පස්සේ මම මෙයාව කර තියාගෙන මං ආවා. ඇවිල්ලා මම පිටිපස්සට දුන්නා. ඒ වෙනකොටත් චරිත් ඉවරයි කියන කතාව තමයි ඒ වෙලාවේ මේ කියන්නේ. ඒ තරම්ම මෙයා දරුණුවටම ගැසුල්ට වෙලා තිබුණේ. ඉතින් මං අද ගොඩක් සතුටු වෙනවා චරිත් මේ වගේ මානික වූ චරිතයක් දිනෙන් දින දිනනවා දකින්නකොට මම ගොඩක් සතුටු වෙනවා. චරිත දීර්ඝායුෂ පතනවා. මම ඇත්තටම ගොඩක් සතුටුයි. එදා මලානික වෙච්ච මම එදා මොහුගේ කරෙන් ආවා. අදත් මට අප උපස්ථාන කරන්නට මගේ පස්සන විජයබාව පාබ රෙජිමේන්තුව ඉතාමත් උතුම් රෙජිමේන්තුවක්, ශ්‍රේෂ්ඨ එඩිතර ගෞරවාන්විත රෙජිමේන්තුවක්. මට ඒ තුලින් අද උපස්ථායක සෙනෙක් මගේ ජීවිතේ අද එදා කරෙන් අරන් ආවට අද කකුල් දෙකෙන් මාව එක් කරගෙන යන්න දීලා තියෙනවා. ස්තුතියි රාජ්‍යනායක ඔබට නායක ඇතිවෙන්න.